හෙලෝ යාළුවනේ කොහොමද ඉතින්? ඔන්න ඉතින් අද උදේම ලෙක්චර්ස් යන්න තමයි හදන්නේ. උදේම ළමයි ගෙදරින් ඉඳලා ආවා. අපිට කෑම එකක් ගෙනත් තිබ්බා. ඒක ඇත්තම මාරම රහයි. ඊට පස්සේ ඔන්න ඉතින් එකත් කාලා ලෙක්චර්ස් යන්න තමයි අපි දෙන්න ගියේ. උදේ 8:10 ලෙක්චර් එකක් තියෙනවා. 8:10න් පස්සේ හවස 1:00 ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඉතින් අපි උදේ ලෙක්චර් එක වෙලා හවස ප්‍රසන්ටේෂන් එකට තමයි මේ ලෑස්ති වෙන්නේ. ලෑස්ති නැත් අද ලෑස්ති. අද රෝණි තමා හොඳටම කරන්නේ. ඉතින් කොහමද? හොඳයි. ලෑස්තිලාද? ලෑස්තිලා කියන්නේ ආයේ එකෙන්ම. ඔව්. මේ තමයි අපේ ගෲප් එකේ හැමදාම පරක් වෙලා ඉන්නේ. දැන් ප්‍රසන්ටේෂන් එකට ලෑස්තිලා දාන්නේ. කියන්නේ ලෑස්තිලා අපි නියදී විදියට මේ දැන් අපි ප්‍රසන්ටේෂන් එක ලෑස්ති වෙනවා. ඒ කියන්නේ ටයිම් එක තියලා හරියට ටයිම් එකට ඉවර කරන්න පුළුවන් කියලා බලනවා. මම ඉතින් ඉස්සෙල්ලාම කරලා ඉවරයි. අපිට විනාඩි 10යි දීලා තියෙන්නේ. මට විනාඩි 3ක් ගියා. ඔන්න ඉතින් කොහොම හරි ප්‍රසන්ටේෂන් එක ලෑස්ති වෙලා අපි දෙන්නට පොඩි තිබහක් ඇවිල්ලා ජූස් එකකුත් බීලා එන ගමන් මෙයාට යාළුවෙක් ලස්සනයි කිව්වේ. දැන් කැරකි අපිට පෙන්නන්නේ ලස්සනයි කියලා. ඉතින් අපි කලින්ම ලෙක්චර් හෝල් එකට ආවා ප්‍රැක්ටිස් වෙනවා කියලා ප්‍රැක්ටිස් වෙන්න. ඒ වෙනුවට චුට්ටයි ළමයි ඇවිල්ලා හිටියේ. බලමුකෝ ඉතින්. කොහොමද හොඳට කරන්නේ? අද හොඳට කරන්නේ. බයි. කොහොමද පාඩම් කරන්නේ? ඔන්න ඉතින් බයේ හිටි ප්‍රසන්ටේෂන් එක ඔන්න ඉතින් මේ අපේ ටීම් එක කරනවා. මම කරනවා 4 දෙනාම කොහොම හරි කරා. අවසානයේ මුකුත් කිව්වේ නෑ. හොඳයි කිව්වා. නැත්නම් මාරම සතුටුයි. බලමු කොහොමද අද සුපිරි කරා හොඳට කරා. ඔය හොඳට හැ. ගෲප් ෆොටෝ එකක් ගත්තේ නැත්නම් ඉතින් ඒක අඩුවක් නේ. ඔන්න ඉතින් අපි ඒකත් කරගත්තා. අපි දැන් ඉන්නේ ආයිද මෙතන වෙලා අපිට සජිනි බර්ත්ඩේ එක දෙනවා කිව්වනේ. ඒ සජිනේ ඇයි අපෝලාගේ ඔන්න ඔළුවේ බර්ත්ඩේ වද අපිට බර්ත්ඩේ එකට දෙනවා. තව ඉන්නවා තාම අපිට දුන්නේ නැහැ. අපි ඉන්නවා බලාගෙන අපිට මුකුත් දුන්නේ නැහැ. වැඩන්නේ. ඇත්තමයි අපි උතන්ට වෙලා නම් මේ වාඩිගෙන ඉන්නේ. මෙන්න මෙයයි තව මෙයා යාළුවයි එනකන්. මේකින් නම් කිසිම ගානක් නැහැ. අපි ඉන්නවා කියලා බලන්න තව කයිය ගහ ඉන්නවා. ඔය ඉන්නේ අපි උදේ කතා වුණා අපි කීල්සියන් කියලා ප්‍රසන්ටේෂන් එක වෙලා අපි හිතේ ඉඳහස්නේ. අපි ඉතින් කීල්ස් කියලා පොඩි බඩු වගේ ගන්න තමයි ගියේ. ඉතින් බලමුකෝ ඉතින්. මේ මොනවද ගත්තේ කීල්ස් වලට? මොනවද ගත්තේ? ගත්තා. යෝගට් මොහරි. මොනවද ගත්තේ? දේවි ෂැම්පූ ගන්නේ. බයි. බයි හෂානි. නම්මෝ දැන් තමයි හොස්ටල් එකට යන්නේ. කලින් ගියපු අය ඉන්නේ කැම්පස් එකේ පිට හොස්ටල් එක. ඒකයි යාලා කලින් අතනින් බයි කියලා ගියේ. අපි දැන් ඉන්නේ කැම්පස් එකෙන් ඇතුළට තියෙන හොස්ටල් එකට. ඉතින් අද දවසේ මට්ටම මහන්සි. ඉතින් අදට උච්චරයි. බයි.